උසස් පෙළ පන්තියේ නිමේෂ් බස් එකෙන් බැහැලා පාසලට යන ගමන් හිටියේ. එක පාරටම නිමේෂ් දැක්කා ස්කූල් වෑන් එකක යන වෙන ස්කෝල් එක ලස්සන ගෑනු ළමයෙක් එයා දිහා බලාගෙන යනවා. නිමේෂ්ට මේක තදින්ම දැනුණා. ඊට පස්සේ නිතරම නිමේෂ්ට මේ ගෑනු ළමයව දකින්න ඕන වුණා. කාලය ගෙවිලා ගියා. පාසල් යන එක නතර වුණාම මට ඇයව බලන්න බැරි වෙයි නේද කියලා නිමේෂ් නිතරම හිතුවා. දවසක් ඉස්කෝලේ කට් කරපු නිමේෂ් එයාගේ බයික් එකේ ස්කූල් වෑන් එක පස්සෙන් ගියා. වාහනයට කොහොම හරි ලං වුණ නිමේෂ් ඇයට ලියුමක් දුන්නා. මේ සිද්ධිය දැකපු වෑන් එකේ අංකල් නිමේෂ්ට හොඳටම කෑ ගැහුවා. නිමේෂ් එතනම නතර වුණා. එදා මුළු රෑම නිමේෂ්ට නිින්දක් නැහැ. සිදුවන හැමදේම කල්පනා කරනවා. පහුවදා උදේම නිමේෂ් ආයේ එතනට ගියා. ඇයත් ඇස්වලින් මොනවද දෙයක් කියනවා. ඉස්කෝලේ අවසාන දවස් ටිකත් ළඟයි. නිමේෂ්ගේ හිත තදින්ම ඇය ගාව. ඔහු කල්පනා කරා. ඇයව දකින්න පුළුවන් අන්තිම දවසත් ආවා. ඔහුගේ උත්සාහය කොහොම හරි ඇයත් එක්ක කතා කරන එක. කලින් දවසේ වගේම බයික් එකේ ආපු නිමේෂ් ස්කූල් වෑන් එක පහුවෙච්ච ගමන්ම හයියෙන් පදින්න ගත්තා. ඇයත් මොන හරි දෙයක් කියන්න උත්සාහ කරනවා. නිමේෂ්ගේ උපරිම උත්සාහයත් ඇයත් එක්ක වචනයක් හරි කතා කරන එක. ඒත් නිමේෂ්ට තවත් යන්න බැහැ. ඔහු නතර වුණා. ඇයත් නිමේෂ් දිහාම බලාගෙන හිටියා. ඒ තමයි නිමේෂ් ඇයව දැකපු අන්තිම වතාව.